සිංහල හොරවෙද මාතුරු. මේක තමයි අද මාතෘකාව. හරිද? මම මේක කරන්නේ මේ වීඩියෝ එක කරන්නේ මේකට ගොඩක් බැලලා කමෙන්ට්ස් එයි කමන්නේ. මේක වීඩියෝ එක මම කරන්නේ අද මට ආපු පේෂන්ට් කෙනෙක් නිසා. ඒ පේෂන්ට්ගේ මෙන්න මෙතන අත රිදෙනවා කියලා තමයි ආවේ. යාගේ අතේ ඇදයක් තිබ්බා. ඊට කලින් මම කියන්නම් මේ වීඩියෝ එක කරන්නේ ආයුර්වේද ડોක්ටර්ස්ලා ගැන නෙමෙයි. ආයුර්වේද ડોක්ටර්ස්ලා කියන්නේ ඉගෙනගත්තු ක්වොලිෆයිඩ් ડોක්ටර්ස්ලා. නැතුව මේ එයාලා වෙද මහතුරු නෙමෙයි. ආයුර්වේද ડોක්ටර්ස්ලා ගැන නෙමෙයි මම මේ වීඩියෝ එක කරන්නේ. සුදුසුකම් සහ හරියට සිංහල වෙදකම සාම්ප්‍රදායික වෙදකම කරන වෙද මහතුරු ගැනත් නෙමෙයි. එහෙම හොඳට කරන අය ඉන්නවා. මම මේ කරන්නේ කෙලින්ම හොඳ හොරවෙද්දු ගැන. හොරවෙද්දු කියන්නේ ඕනම ලෙඩක් බාර ගන්න මම මේක හොඳ කරලා දෙන්න කියලා බාර ගන්නවා. අන්තිම ලෙඩාගේ ලෙඩේ හොඳ වෙලත් නැහැ. තත්ත්වය ඩබල් වෙලා තත්ත්වය භයානක කරලා මේ මිනිස්සුන් ගෙදර ගිහිල්ලා ආයෙ ඊට පස්සේ හොස්පිටල්ස් වලට යනවා. ඔන්න ඔය වගේ වෙද්දු ගැන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. දැන් මේ ආපු ගෑනු කෙනා මොනවා වෙලාද ආවේ? මෙතන රිදෙනවා. මෙතන ඇදයක් තිබ්බා. විස්තර අහද්දි මට කිව්වා එයා වැටිලා. බයිසිකලෙන් ඇරිලා ෆුට් සයිකල් එකේ යද්දි වැටිලා. වැටිලා යනකොට වැටිලා වෙද මහත්තයා ගාවට ගියාම වෙද මහත්තයා පත්තුවක් බැඳලා ගෙදර එවලා. වෙලා තියෙන්නේ මේ කැඩිච්ච අස්තිය ඇදයට සෙට් වෙලා ඇදයට පෑහිලා. ඕකට කියන්නේ මැල් යූනියන් එකක් කියලා. හොඳද? ඕකේ මොකද වෙන්නේ? දැන් අපේ අස්තියක් කොහම කැඩුනහම ඩිස්ප්ලේස් වෙනවා කියලා වෙන්න පුළුවන්. මෙහෙම දෙපැත්තට යන්න පුළුවන්. ඕක නිකන් ඔහේ පිළිවෙලට හරියට කෙලින් හදන්න නැතුව අත ගෑවොත් අත ගාලා මේ බැන්දොත් නිකන් තිබ්බොත් මෙන්න මෙහෙම ඇදයට ටච් වුණා කියලා හිතන්නකෝ. ඔය ටච් වෙච්ච විදිහටම හා වෙනවා. එහෙම තමයි අපේ අස්ති හැදිලා තියෙන්නේ. එකට ගෑවිලා තිනකොට ඒක සෙට් වෙනවා. ඒ නිසා ඔහොම නෙමෙයි යෝග කරන්න ඕන. මුලින්ම ඕකට ඕතොපෙඩික් ડોක්ටර්ස්ලා ඉන්නවා. විකලාංග ශල්‍ය වෛද්‍ය කියන්නේ. ඊට පස්සේ විකලාංග ශල්‍ය වෛද්‍යවරු යටතේ පුහුණු වෙච්ච පොඩි ડોක්ටර්ස්ලාත් ඉන්නවා. ඒ වගේ ඔය දේ හරියට දන්න ડોක්ටර්ස්ලා ඉන්නවා. ඒ ගිහාම මොකද කරන්නේ? ඒ ගිහාම දැන් මෙන්න මේ එක්ස්රේ එකේ බලන්නකෝ. මේක දැන් ඩිස්ප්ලේස් වෙච්ච පොඩ්ඩක් එහෙම වෙච්ච කැඩිච්ච ෆ්‍රැක්චර් එකක්. මේකට කියන්නේ මිඩ් ෂාෆ්ට් ෆ්‍රැක්චර් එක. මිඩ් ෂාෆ්ට් එක කියන්නේ බෝන් එකේ මැද කැඩලා. මැද හරිය කැඩලා. ෂාෆ්ට් එක කැඩලා. හරිද? එතකොට මුලින්ම එක්ස්රේ එක ගන්නවා. හරි. ඕන් ගත්තා. මෙහෙම තිබ්බ අස්තිය කැඩිලා මෙන්න මෙහෙම ඩිස්ප්ලේස් වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මේක අත ගාලා හරි සංකීර්ණ දෙයක් නම් ඔපරේෂන් කරලා හදන්න ඕනේ. නැත්නම් අත ගාලා මේ විදිහට හදනවා. හදලා කෙලින් තියනවා. ඒ තියලා අපි ඒක ඉමෝබිලයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඕක සති ගාණක් යනවනේ හොඳ වෙන්න. ඒ සති ගානේ මේක මෙහෙම හෙල්ලෙන්නේ නැතුව මෙන්න මෙහෙම එක ළඟ හරියට තියන්න ඕනේ. හරිද? ඒකට මොකද කරන්නේ? ගල් බෑන්ඩේජ් එක දානවා. POP එක දානවා කියන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස්. ඒතකොට ගල් බෑන්ඩේජ් එක දාන්නේ ඕක හොඳ වෙනකන් සති ගාණක් එක විදිහට තියන්න. හරිද? මේක කරලා ගල් බෑන්ඩේජ් එක දාලා ආයෙ එක්ස්ට්‍රා එකක් ගන්න ඕනේ. අපි හරියට තියලාද ගල් බෑන්ඩේජ් එක දාලා තියෙන්නේ ඉමෝබිලයිස් කරලා තියෙන කියලා බලන්න. ඔන්න ඔය දේවල් තුන හරියට වෙන්න ඕනේ. ඔය දේවල් තුන වෙන්නේ නැතුව නිකන් එළියෙන් බලලා අස්තිය විනිවිද පේන්නේ නැහනේ. වෙද මහත්තුන්ට නිකන් අත ගාලා හරි හදුවා කියලා බෑන්ඩේජ් එකක් දාලා එවන්න. හරිද? එහෙම වෙන්නේ නැහැ. ඒකට හරි ප්‍රොසෙස් එකේ යන්න ඕනේ. ඔය දේ නොකරන නිසා ගොඩක් මිනිස්සු ඇත්තටම අංග විකල වෙනවා. අංග විකල වෙනවා කියන්නේ ඉතින් තේරෙනවනේ දැන් මේ ගෑනු කෙනා වුණා මෙතන ඇදේටනේ පෑහිලා තියෙන්නේ. ඕක ආයෙ හදනවා නම් ඕක ඔපරේෂන් කරලා හදන්න ඕනේ. ඒක සරල දෙයක් නෙමෙයි. එතකොට මම මේ වීඩියෝ එක කරේ ඔන්න ඔය දේ හින්දා. ඔයාලට ඔය වගේ දෙයක් වුණොත් ඔයාලා ඒ සම්බන්ධ සුදුසුකම් ලද වෛද්‍යවරයෙක් ගාවට යනවා මිසක් නිකන් ඔහේ ගමේ ඔය මෙයා ගාවට ගින් කරගන්න ඔය හොඳ වෙන්නේ කියලා එහෙම යන්න එපා. දැන් සමහර වෙලාවට එහෙම හොඳ වෙච්ච අය ඇති. හරිද? දැන් ඔයා හිතනකො කැඩිලා නැහැ පුපුරලා. එතකොට ඉතින් පත්තුවක් බැඳලා එව්වත් ඕක හොඳ වෙන වෙලාවල් තියෙනවා. නැත්තේ නෑ. කැඩිලා වෙන් වෙලා නෑ. නිකන් පොඩ්ඩක් පුපුරලා විතරයි. එතකොට උතන කැල්සියම් තැම්පත් වෙලා කොහොමද හොඳ වෙන්න බලනවනේ. එතකොට ඒ වගේ මගේ නෑදෑ කෙනෙක්ට මෙහෙම වෙලා තිබ්බා. එයාගේ පුපුරලා හරි ගියා කියලා. ඒ පුපුරන එකයි කැඩෙන එකයි දෙකක්. හරිද? ඔන්න ඔය වගේ හේතු නිසා මම කියන්නේ පොඩ්ඩක් අසනීපයක් වුණාම සුදුසුකම් තියෙන විශ්වාසවන්ත කෙනෙක් ගාවට යන්න. නිකන් බොරුවට මෝඩ විදිහට ට්‍රීට්මන්ට්ස් අරගෙන නිකන් අංග විකල වෙන්න එපා. හරිද? Thank you very much.